2026 මහා සඳ ආක්‍රමණය මිනිසාගේ මීළඟ පියවර ආයුබෝවන් මිත්‍රනි අද අපි ඉන්නේ ඊටාම තීරණාත්මක කාලවකවානුවක මීට වසර 50කටත් වඩා ඉහතදී ඒ කියන්නේ 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමෙන් පස්සේ කිසිම මිනිසෙක් සඳ මතට ගියේ නැහැ. හැබැයි 2026 ජනවාරි වන විට මුළු ලෝකෙම බලා සිටින්නේ මිනිසා නැවතත් සඳ මත පාතබනේ ඓතිහාසික මොහොත දෙසයි. අද SR Universe Official අපේ නාලිකාවෙන් අපි කතා කරන්නේ NASA ආයතනයේ ආටමිස් මෙහෙයුම්, එලොන් මස්ක්ගේ දෙවන්ත SpaceX රොකට් ගැන සහ චීනයේ රහසිගත සඳ මෙහෙයුම් ගැන ලගී ඇති අලුත්ම සහ උද්‍යෝගීමත් තොරතුරු ගැනයි. ඔබ සූදානම්ද විශ්වයේ මීළඟ දෙවන්ත පිම්ම ගැන දැනගන්න? අපි වීඩියෝවට යමු. මුලින්ම අපි අවධානය යොමු කරමු NASA ආයතනයේ දෙවන්තම ආටමිස් වැඩසටහන වෙත. 2026 ජනවාරි 30 වන දිනය වන විට ආටමිස් 3 මෙහෙයුමට මුළු ලෝකයේම අවධානයෙන් ඉන්නේ. හැබැයි ආටමිස් 3 වලට කලින් සිදු කරන ආටමිස් 2 පරීක්ෂණ මෙහෙයුම ඊටාම වැදගත්. නවතම වාර්තාවලට අනුව ආටමිස් 2 මෙහෙයුම එළඹෙන පෙබරවාරි 8 වෙනිදා දියත් කිරීමට නියමිතයි. ඇත්තටම මේ දවස්වල ෆ්ලොරිඩාවේ පවතින දැඩි ශීත කාලගුණය නිසා මෙහෙයුම දින කීපයකට ප්‍රමාද වුණා. නමුත් මේ ආටමිස් 2 මෙහෙයුම සාර්ථක වීම මත තමයි ආටමිස් 3 හඳගමනේ සම්පූර්ණ අනාගතය තීරණය වෙන්නේ. NASA ආයතනය පවසන අන්දටම ආටමිස් 3 මෙහෙයුම 2028 වසරේදී සිදු කිරීමට දැන් සියල්ල සැලසුම් කරලා අවසන්. මෙවර ගමනේ තවත් සුවිශේෂී කරුණක් තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් සහ අප්‍රිකානු ඇමරිකානු ජාතිකයෙකු සඳ මතට පාතබීමට නියමිතව ඇත්තේ මේ ආටමිස් 3 මෙහෙයුම හරහායි. ඒ විතරක් නෙවෙයි ගගනගාමීන් පාවිච්චි කරන අභ්‍යවකාශ ඇඳුම් හෙවත් ස්පේස් සූට්ස් පවා දැන් අලුත් වෙලා තියෙනවා. මේවා නිර්මාණය කරන්නේ Axiom Space සමාගමයි. මේ ඇඳුම් ඊටාම නම්‍යශීලී වගේම සඳේ පවතින දැඩි උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙන විදිහටයි නිපදවලා තියෙන්නේ. ආටමිස් 3 මෙහෙයුමේ සාර්ථකත්වයේ රඳා පවතින ප්‍රධාන සාධකය තමයි එලොන් මස්ක්ගේ SpaceX සමාගමේ Starship නම් දැවැන්ත යානය. ගගනගාමීන්ව සඳ මතට ගොඩබස්වන්නේ ඔවුන්ගේ Starship නම් දැවැන්ත යානය මගින්. අද වන විට SpaceX සමාගම සියලුම වාර්තා අලුත් කරමින් Starship version 3 යානය සූදානම් කරලා තියෙනවා. මීළඟට පැවැත්වෙන 12 වන පයාසර පරීක්ෂණය ඇයි මේ තරම් විශේෂ වෙන්නේ? මේ සඳහා යොදා ගන්න V3 තාක්ෂණය පෙර යානාවලට වඩා ඊටාම දියුණුයි. මෙහි එන්ජින් පද්ධතිය සම්පූර්ණයෙන්ම අලුත් කරලා තියෙනවා. අලුතින් හඳුන්වා දුන්නු Raptor 3 එන්ජින් වල තෙරපුම් බලය ඊටාම වැඩි. ඒ වගේ මේවායේ බරත් අඩුයි. එලොන් මස්ක් පවසන විදිහට මේ අලුත් එන්ජින් නිසා Starship යානයට මෙතෙක් නොතිබුණු දැවැන්ත ශක්තියක් ලැබෙනවා. ඒ වගේම 2026 වසරේදී තවත් වැදගත් පරීක්ෂණයක් සිදු වෙනවා. ඒ තමයි orbital refilling හෙවත් අභ්‍යවකාශයේදී යානා දෙකක් අතර ඉන්ධන හුවමාරු කිරීම. මේක සාර්ථක වුණොත් මිනිසාට හඳට විතරක් නෙවෙයි අංගහරුවට යන්න තියෙන ලොකුම බාධාව ඉවත් කරනවා. ඒ වගේම මතකද පසුගිය වතාව මෙකසිල්ලා අත් දෙකෙන් රොකෙට්ටුව අල්ලගත්ත හැටි. මේ මාර්තු මාසයේදීත් ඒ වගේම දැවැන්ත දර්ශනයක් බලා ගන්න අපි හැමෝම ආසාවෙන් ඉන්නේ. දැන් අපි හැරෙමු ආසියාව දෙස. අභ්‍යවකාශ තරඟයේදී චීනය දැන් ඇමරිකාවට කරට කර අභියෝගයක් දෙනවා. චීනයේ චැන්ග්-ඊ වැඩසටහන හරහා ඔවුන් ඊටාම රහසිගත සහ දියුණු මෙහෙයුම් රැසක් සැලසුම් කරලා තියෙනවා. චැන්ග්-ඊ 7 මෙහෙයුම මගින් චීනය බලාපොරොත්තු වෙන්නේ හඳේ දක්ෂිණ ධ්‍රුවයේ තියෙන අයිස් කැනීම් කරලා ඒවායින් ජලය සහ ඉන්ධන ලබා ගන්නයි. හැබැයි වඩාත්ම පුදුම හිතෙන පුවත තමයි චැන්ග්-ඊ 8 මෙහෙයුම. චීනය සැලසුම් කරන්නේ පෘථුවියෙන් සිමෙන්ති හෝ ගඩොල් ගෙනියන්න නෙවෙයි. ඔවුන් හඳේ තිබෙන පස් භාවිත කරලා 3D printing තාක්ෂණය හරහා සඳ මතම ගොඩනැගිලි ඉදි කරන්න පර්යේෂණ කරනවා. චීන විද්‍යාඥයින් මේ වන විට හඳේ පස්වලට සමාන පස්වර්ගයෙන් සඳ ගඩොල් සාදා ඒවායේ ශක්තිය පරීක්ෂා කරලා අවසන්. ඒ වගේම ඔවුන් රුසියාව සහ තවත් රට කීපයක් එක්ක එකතු වෙලා
ILRS නමින් හඳ මත ස්ථායි පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදි කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මිත්‍රනි මේ හන මෙහෙයුමකම අවසාන ඉලක්කය තමයි සඳ මත මිනිස් ජනපදයක් හෙවත් ලූනා බේස් එක ඉදි කිරීම. මේක නිකම්ම ගොඩනැගිල්ලක් නෙවෙයි. හඳේ ජීවත් වෙන එක ඊටාම අනුතුරුදායකයි. එහි දැඩි විකිරණ සහ උල්කාපාත වලින් බේරෙන්න අනාගතයේ ජනාවාස හදන්නේ හඳේ මතු පිටට යටින් තියෙන ලාවා ටියුබ්ස් හෙවත් ස්වභාවික ගුහා ඇතුලේ. හඳට යන්න කලින් NASA ආයතනයේ හදන ලූනා ගේට්වේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් මේ වසරේ අවසානයේදී දියත් කිරීමට සියල්ල සූදානම් වෙනවා. මේ මධ්‍යස්ථානයේ හරියට හඳට යන ගමනේ අතරමැදි නවත්තම් පොලක් වගේ. පෘථුවියෙන් ගඩොල් වැලි ගෙනියන්නේ නැතුව සඳේ තේන සම්පත් වලින්ම මිනිසා සඳ මත සිය රාජ්‍යය ගොඩනැගෙන දවස දැන් ඊටාම ආසන්නයි. ඉතින් මිත්‍රනි අද අපි කතා කළ මේ තොරතුරු ගැන ඔබ මොකද හිතන්නේ? මිනිසා හඳ මත පදිංචි වෙන එක ගැන ඔබේ අදහස මොකද්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ විශ්වයේ අලුත්ම තොරතුරු එසනින් ජනගන්න SR Universe Official අපේ නාලිකාව subscribe කරලා සීනු ලකුණත් ඔබන්න. එහෙනම් තවත් මෙවැනි වීඩියෝවකින් ඉක්මනින් හමුවෙමු. මම ඔබේ නිවේදක